සම්මා සම්බුද්ධ ශාසනය ඕන කෙනෙකුට විවෘතයි. ඒ ශාසනය ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ බ්‍රාහ්මණ භික්ෂුව, ශාස්ත්‍රීය භික්ෂුව, වෛශ්‍ය භික්ෂුව එහෙම හැඳින්වුවාද? නෑ පින්නතුනි. සියලු දෙනාම එකම නමකින් තමයි හඳුන්වන්නේ. ඒ නම තමයි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන නම. එතකොට මේ ශාසනයට ආවට පස්සේ රජවරුත් බ්‍රාහ්මණවරුත් සමහර වෙලාවට ශුද්‍ර කුලවලින් පැවිදි වෙච්ච අයට වන්දනා කළා. අපේ පින්නතුන්ට මතකද සුනීතගේ කතාව? සුනීත කියලා කියන්නේ කසල සෝදපු කෙනෙක්. වැසිකිලි සුද්ධ පවිත්‍ර කරපු කෙනෙක්. මන්මාවත් වල කානු සුද්ධ කරපු කෙනෙක්. එදා යුගයේ හැටියට පහත්ම කුලේ ඉපදිච්ච කෙනෙක්. උසස් වංශවත් බ්‍රාහ්මණවරු වෙනකොට සුනීතලා වාගේ අය හැංගෙන්න ඕනේ. පේන්න ඉන්න බෑ. ඒ වාගේ පහත් කුලවල අය ඇහැ ගැටෙන එකත් සඳහන් කරලා තියන්නේ හොඳ නෑ කියලා. ඒගොල්ලෝ තීරණය කළේ එහෙමයි. ඔවුන් දකින්නවත් හොඳ නෑ කියලා. භාග්‍යතුන් වහන්සේත් වඩිනකොට සුනීත පාරේ වැඩ කර කර ඉඳලා සුනීත දුවගෙන ගිහිල්ලා ගෑක් පිටිපස්සේ හැංගුණා. සුනීත කාගෙන්ද හැංගෙන්න හදන්නේ? බුදුරජාණන් වහන්සේගෙන්. පුළුවන් ද සුනීතට හැංගෙන්න? භාග්‍යතුන් වහන්සේගේ දෘෂ්ටි කෝණයට මොනවද පින්නතනි බාධා කරන්නේ? බිත්තියක් තිබුණොත් බිත්තිය එහා පැත්ත පේනවා. ගල් පර්වතයක් තිබුණොත් ගලෙන් එහා පැත්ත පේනවා. ගහක් තිබුණොත් ගහෙන් එහා පැත්ත පේනවා. අධිෂ්ඨාන කළොත් ගල් පර්වතයේ මුලත් බල හැකි, මැදත් බල හැකි, අගත් බල හැකි, එහා පැත්තත් බල හැකි. එහෙම බලන්න පුළුවන් ඇහැක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. මොනවා නිසාද හොඳට පේන ඇස් ලැබෙන්නේ? ඒ අපි කියන්නේ දීපදෝ හෝති චක්කුදෝ කියලා. මොකද්ද මේකේ තේරුම? පහන් දුන්නහම ඇස් ලැබෙනවා. පහනක් දැල්වනවා කියලා කියන්නේ ඇහක් දෙනවා වාගේ වැඩක්. අපිට තියෙන ඇහෙන් රැයට වැඩ ගන්න පුළුවන්ද? මේ ඇස් දෙකම රැයට කිසිම වැඩක් නැති ඉන්ද්‍රිය දෙකක්. කළුවරේ වැඩ කරන්න බෑ මේ ඇස් දෙකින්. රැයටත් ඇස් දෙකින් වැඩක් කරව ගන්න නම් අපිට හොඳ ආලෝකයක් තියෙන්න ඕනේ. ආලෝකයක් තියෙනවා නම් ඇහෙන් ආපහු රැයටත් වැඩ කරන්න පුළුවන්. එහෙනම් දීපදෝ හෝති චක්කුදෝ, පහන් දල්වන්නේ රැයටනේ. පහන් ආලෝකයක් පූජා කළා කියලා කියන්නේ ඇස් දෙකක් දුන්නා වගේ වැඩක්. ඒක නිසා ඒ කියමන එහෙම තියෙන්නේ. හැබැයි ඉතින් පහන් පූජාවල් ගැන වෙනම කතා කරන්න වෙනවා. එහෙම කරුණු සාකච්ඡා කරන්න ගියොත් මේ තරම් දිවස් ලබන්න අපි කරන පහන් පූජාවෙන් පුළුවන්ද කියලා අපහු හිතන්න නම් වෙනම පින්නතුනි. නිකන් හිතලා බලන්නකෝ. අපි ගිහිල්ලා පහන් 10ක් පත්තු කරලා එනවා. ආලෝකය ලැබෙන්නේ පහන් පත්තු කරන්නේ. එනකොට අපේ ගෙදර ලයිට් නැහැ. පහන් 10ක් පත්තු කරලා තියෙනවා. කැමතිද? නිකන් හිතලා බලන්න කැමතිද ඒකට කියලා. එමනේ අපි ඒකට කැමති නෑනේ ගේ ඇතුලේ පහන් පත්තු වෙනවට. ඇයි කැමති නැත්තේ? ඒ එළියෙන් අපිට වැඩ කරගන්න බැරි හින්දා. එතකොට එහෙනම් පහන් 10ක එළියට අපි කැමතිද? එහෙනම් පහන් 10ක් දැල්වලා ආවහම අකමැති පූජාවක් නෙමෙයිද කරලා තියෙන්නේ? සමහරලාට එහෙම කතා කරන්න ගියහම සම්ප්‍රදාය වෙනස් කරනවා කියලා බනින්නත් පුළුවන්. නමුත් පින්නතුනි, එහෙම ආලෝක පූජාවල් කරලා කඳු හරහා, ගස් හරහා, බිත්ති හරහා බලන්න පුළුවන් ඇස් දෙකක් ලබන්න පුළුවන්ද කියලා අපහු හිතන්න ඕනේ. ඒ නිසා අතීතයේ දැල්වී පන්දම්, රැ එළි වෙනකන් දැල්ලපු විශාල පන්දම් තිබුණේ. ඒ පන්දම් වල එළියෙන්
හුඟක් දේවල් කරන්න පුළුවන්. ලොකු එලියක් තිබුණා. එහෙම කල්පනා කරලා බලලා පහම් පූජාවගෙන ආපහු හිතන්න ඕනේ. ඉතින් මේ කාරණාවට අපි ආවේ ඉතින් සුනීතට හැංගිලා ඉන්න බෑනේ භාග්‍යතුන් වහන්සේගෙන්. සුනීතට කතා කළා භාග්‍යතුන් වහන්සේ. සුනීත බොහොම බයෙන් තමයි ආවේ. නමුත් බ්‍රාහ්මණයෝ ළඟට යන්න බය වෙනවා වගේ. රජවරු ගාවට යන්න බය වෙනවා වගේ. තුන් ලෝකයේ අධිපතිය ගාවට යන්නත් බය වෙන්න ඕනේ නේද? කරුණාවේ ප්‍රතිමූර්තියයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඇයි හැංගුනේ කියලා. සුනීත කාරණාව කිව්වා දැක්කනම් කසපාර කණ්ඩ වෙනවා කියලා. නමුත් සුනීත හැංගුනේ බුදුරජාණන් වහන්සේ වඩිනකොටනේ. සුනීත හිතන්න ඇති භාග්‍යතුන් වහන්සේ දැක්කත් මට එහෙම වෙයි කියලා. කරුණු කාරණා කතා කරාම භාග්‍යතුන් වහන්සේ සුනීතගෙන් අහනවා ඇයි සුනීත මහාන වෙන්න කැමති නැද්ද කියලා. සුනීත අහනවා ස්වාමීනි මං වගේ අය මහාන කරන්නේ කවුද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සුනීත මම ඉන්නේ මම මහාන කරන්නම් කියලා. සුනීතට එදා දැනුණ සතුට සුනීතට ජීවිතේ වෙන කවදාවත් දැනෙන්න නැති ඇති. සුනීත කසල හොදලා ඉවරයි. සුනීත එදා බුදුරජාණන් වහන්සේට යනවා. භාග්‍යතුන් වහන්සේ සුනීත පැවිදි කරනවා. භික්ෂුන් වහන්සේලා ළඟ ශාසනික ප්‍රතිපදාව ඉගෙනගෙන සුනීත වනාන්තරගත වෙනවා. හුදකලාවේ වනාන්තරයේ වැඩ ඉඳගෙන බොහොම වීරියෙන් බවුන් වඩලා කෙලෙස් නැති කරලා දවසක සුනීතයන් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පින්නතුනි මනුලව මිනිස්සු ගැන කවර කතාද? දෙව් බඹලොවින් නික්මුණ මහා බ්‍රහ්මයා සුනීතයන් වහන්සේ ළඟට ඇවිල්ලා එක දණක් බිම තියලා අනික් දන මඩල උඩ වැලමිට තියලා දෝත එකතු කරලා නලල මත තියලා සුනීත මහරහතන් වහන්සේගේ ඉස්සරහ පිට වැඳගෙන ඉන්නවා. පුරුෂ අජානීයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා. රජවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ මහමග මුණ ගැහුණත් ගුටි කණ්ඩ සිද්ධ වුණ සුනීත අද බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා සුනීත ළඟ දන ගහලා වැඳගෙන ඉන්නවා. අන්න ඒක නිසයි සඳහන් කළේ හීන જાතියේ උපන්නෙකුට පවා සිල් ඇත්නම් රජුන් පවා වඳින නිසා සීලේ කුල සම්පත්තිය ඉක්මවා සිටිනවා කියලා. මොන જાතියේ ඉපදුනත් සීල සම්පත්තිය තියෙනවා නම් ඕනෑම කෙනෙක් Tamanට යටත්. අපි හැමෝම කැමති ලොකු බල පරාක්‍රමයක් ගොඩනගා ගන්නට. තමන්ගේ බලයට අනික් අය යටත් වෙනවා දකින්නේ. දැන් එහෙනම් මෙතන මොකද්ද මේ කියන්නේ? රජුන් පවා යටත් කරන, දෙවියන් බඹුන් පවා යටත් කරන මහ පුදුම බල පරාක්‍රමයකට තමයි සීලය කියලා කියන්නේ. ඒ බලය ඒ තරම්ම බලවත් නම් ඉන්නදී සිල් රකින්න අපි තාමත් මැලි වෙන්නේ ඇයි? බලයට කැමති අය සිල් රකින්නම තියෙන්නේ. එදාට තමයි මේ බලය බලාපොරොත්තු වෙන විදිහට යොදා ගන්න පුළුවන්.